ආයුබෝවන් සුබ දවසක් වේවා. මේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රබල ග්‍රහ මාරුවක් සිදු වෙනවා. ඒ තමයි ගුරු ග්‍රහයා සඳුට හිමි කටක රාශිගත වීම. ඉතින් මේ ගුරු කටක රාශිගත වීමත් සමග ගුරු උච්ච බලයටපත් වෙනවා. ඉතින් මේ ගුරු ඊටම ප්‍රබලව තමයි මේ කටක රාශිය ගමන් කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සවස් 7:49ට මේ කටක රාශි ගත වෙන ගුරු නොවැම්බර් මාසේ 11 වෙනිදා වක්‍ර ගමනක යෙදෙනවා. ඉතින් මේ වක්‍ර වීමෙන් පසුව ආපසු මේ හිටපු රාශිය බුද්ධට හිමි මිථුන රාශිය වෙත පිවිසෙනවා. නැවත දෙසැම්බර් මාසේ 5 වෙනිදා. ඉතින් මිථුන රාශියේ ගත කරන්නට වෙනවා 2026 ජූලි මාසේ 2 වෙනිදා වනතේ. එයින් පසුව තමයි නැවත කටක රාශියට පිවිසි කටක රාශියේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියනතොර මේ ගුරු ග්‍රහයා යම් රාශියක ගමන් කරන්නට වසරක පමණ කාලයක් ගත වෙනවා. නමුත් මෙවර මේ ආපසු ගමන් කිරීම නිසා මේ වක්‍ර ගමනක යෙදීම නිසා නැවත පෙර සිටි රාශියට පැමිණීමෙන් මේ කටක රාශියේ උච්ච බලයෙන් ගමන් කිරීම මාස ගණනක් ඒ වසරෙන් මාස 12ක කාලයෙන් මාස ගණනක් අහිමි යනවා. ඉතින් මේ සුබඵල ලබා ගැනීමට හැකියාව පැවතුණු මේ කාලය තරමක් අඩුවීමක් තමයි පෙන්වන්නේ. නමුත් ඔන්න මේ කාලය තුල මේ ගුරු කටක රාශියේ ගමන් කරන කාලය ලග්න 5කට පමණ ඉතා ඉහළ සුබඵල ලබා ගැනීමට හැකියාව පවතින කාලයක් වෙනවා. ඉතින් මේ ගුරු ගමන් කරන්න යෙදෙන්නේ ගුරුගේම නැකතක මේ කටක රාශියේ පුනාවස නැකතේ 4 වෙනි පාදයෙන් තමයි ගුරු ගමන ආරම්භ කරන්නේ. ඉතින් එම නිසා තවත් විශේෂ පිළිතීමක් ඒක මේ ගුරුටම අයිති නැකතක තමයි ගුරු ගමන් කරන්නට යෙදෙන්නේ. මේ වක්‍ර වීමත් සමග මිථුන රාශියට පිවිසෙන තාක්කල්. ඉතින් මේ අනුව බැලුවාම මේ ගුරු සුබඵල දෙන ලග්න අතරින් මම තෝරාගත්තා මිථුන ලග්නය. මොකද මිථුන ලග්න හිමියන්ගේ දෙවැන්න තමයි කටක රාශිය වෙන්නේ ධනස්ථානයේ. ඉතින් මේ ධනස්ථානයේ ගුරු ගමන් කිරීම ඉතාමත් යහපත් බවක් තමයි පෙන්වුම් කරන්නේ මේ මිථුන ලග්න හිමියන්ට. මේ ගුරු 7 වැන්න සහ 10 වැන්න අධිපතියක්. ඉතින් මේ 7 වෙනින් කියවෙන්නේ තමන්ගේ විවාහ ජීවිතය, ඒ වගේම හවුල් ව්‍යාපාර. ඒතකොට 10 වෙනින් කියවෙන්නේ තමන්ගේ රැකියාව පිළිබඳව ඉතාමත් සුබදායක දේවල් ඔබට අත්විඳිය හැකි කාලයක් වෙනවා මෙන්න මේ ගුරු කටක රාශිය ගමන් කරන කාලය. ඉතින් මේ මිථුන ලග්න හිමියන්ට මේ ඊටා ඉහළ සුබඵල ලැබෙන අතරම ධර්මක බාධක තමන්ගේ කටයුතු වලට බාධක ඇති වෙන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. මොකද මේ බාධක ග්‍රහයා නිසා. ඉතින් මේ බාධක මැඩගෙන ඉදිරියට යාමේ හැකි ශක්තිය ධෛර්යය ඔබේ සිතට අනිවාර්යයෙන්ම ලැබෙන කාලයක් වෙනවා මේ කාලය. ඉතින් ඒ අනුව ඔබ තමන්ගේ බාධක මැඩගෙන ඉදිරියට යන්නට සිතාගතොත් මේ කාලය ඔබට ජය ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් මේ අනුව බැලුවම මේ මිථුන ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් සුබදායකම කාලයක් වෙනවා. අධ්‍යයන කටයුතු කරන මිථුන ලග්න හිමියන්ටත් ඒ වගේම මිථුන ලග්න හිමි ඔබගේ දුවා දරුවන්ට ඉතාමත් යහපත් කාලයක් වෙනවා. අධ්‍යාපනයේ දියුණුව ලබාගත හැකි කාලයක්. මේ කාලය තුල මේ මිථුන ලග්න හිමි ඔබ තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදී දේවල් වලට සහභාගී වන්නට තිබෙනවා නම් ඔන්න ඒන් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව පවතින කාලයක් වෙනවා. ඒ වගේම ඔබගේ දුවා දරුවන්ටත් මේ තරඟ විභාග වැනි දේන් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි කාලයක්. ඉතින් ඒ වගේම තමයි මිථුන ලග්න හිමි තරුණ-තරුණියන්ට ඉතාමත් සුබදායකයි, ඉතාමත් යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන කාලයක් වෙනවා. ඒ වගේම තමන් විවාහයක් බලාපොරොත්තු වෙන සිටියා නම් ඔන්නේ විවාහය පිළිබඳ සුබදායක අන්දමේ කරුණු කාරණා සිදු වෙන කාලයක් හැටියට
මේ කාලය සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ දරුඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් නම් ඔන්න ඔබට මේ කාලය තුල ඒ බලාපොරොත්තු සඵලවන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. සතුරු කරදර පැවතුණා නම් පසුගිය කාලේ සතුරු කරදර නිමාවටපත් වෙන කාලයක්, මේ සතුරන් මිතුරන් බවට පත් වෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබ පසුගිය කාලේ යම් කිසි අසනීප තත්වයකින් පෙළුනේ නම් එම අසනීප වලින් සුවය ලැබීමට හැකි නිරෝගිමත් කාලයක් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෘහ ජීවිතය ඉතාමත් යහපත් වෙන කාලයක් වෙනවා මේ කාලය. ඔන්න පසුගිය කාලේ යම් සැමියා බිරිඳ අතර යම් කිසි මතභේද ආරවුල් ගැටලු මතුවලා තිබුණා මේ විවාහ දිවියේ. ඔන්න ඒවා සියල්ලක්ම නිමාවටපත් වෙලා සැමියා බිරිඳ අතර සුහදත්වයේ වර්ධනය වී ඉතාමත් සතුටින් ප්‍රීතියෙන් ගත කරන්නට යෙදෙන වන්දනා ගමන් බිමන් යෙදෙන විනෝද ගමන් යෙදෙන ඒ වගේම ප්‍රීති උත්සව ප්‍රේදම් පාසන ආදී දේවල් වල සහභාගී වී සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න ලැබෙන ඉතාමත් යහපත් කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු වල නව දියුණුවක්. මොන මේ කාලය තුල නව පෙරලියක් ඇති වෙන කාලයක් වෙනවා. ඔබගේ රැකියාවේ ඔබ යම් කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඔබගේ නිලතල උසස් වීමක් පිළිබඳ ඔන්නේ ඔබගේ බලාපොරොත්තු සඵල වෙන කාලයක් වෙනවා. ඒ වගේම වැටුප් වැඩිවීම වැනි දේ ඇති වෙන්නට ඊටකඩ පවතින කාලයක් වෙනවා මේ කාලය. ඒ වගේම ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක වන දියුණුවටපත් වෙන ඒ වගේම ස්වයං රැකියා කටයුතු දියුණුවටපත් වී වැඩි ලාභ උපයාගත හැකි කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ධනය අතින් ඉතාමත් යහපත් කාලයක් වෙනවා මේ ගුරු ග්‍රහයා මේ ධනස්ථානයේ ගමන් කිරීම. ඔබට මේ කාලය තුල මේ ගුරුගේ කටක රාශියේ ගමන් කරන මුල් කාලය ඉතාමත් යහපත් කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ සියලුම සුබඵල මිථුන ලග්න හිමි ඔබට ලබා ගැනීමට ඔන්න මේ කාලය තුල මේ මිථුන ලග්න හිමි ඔබගේ ජන්ම කේන්ද්‍රයේද ගුරු ග්‍රහයා දෙවැන්නේ පිහිටා තිබේ නම් ඔන්න දෙවැන්නේ පිහිටි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා මේ දෙවැන්නේ ගමන් කරන කාලේ ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයාගේ මහා දසා, අතුරු දසා, විදසා වැනි දසා කාල ඔබ ගත කරනවා නම් ඔන්න ඒ වගේම යහපත් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔබට මේ සියලුම යහපත් දේ මේ කියු සියලුම සුබඵල නොඅඩුවම ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.